ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මේ විශ්වයේ තියෙන සංකීර්ණම ඒ වගේම පුදුම හිතනම මාතෘකාවක් ගැන. ඒ තමයි අපි ගැනම. මනුෂ්‍යයා ගැන. අපි කවුද? අපි ඇයි මේ විදිහට හැසිරෙන්නේ? අන්න ඒ වගේ හරිම ගැඹුරු ප්‍රශ්න වලට උත්තර හොයන විෂය, ඒ කියන්නේ මානව විද්‍යාව ගැන තමයි මේ විග්‍රහය. අපි මේ ගමන පටන් ගමු එදිනෙදා ජීවිතේ අපිට හමු වෙන ඒත් අපි එච්චරම හිතන්නේ නැති පොඩි ප්‍රහේලිකා ටිකකින්. එක බාරටම හිතන්න ලෝකයේ සමහර රටවල කෘමීන් කියන්නේ හරිම රසවත් කෑමක්. ඇයි ඒ? ඒත් එක්කම තවත් සමහර සමාජවල හරක් මස් කන එක ගැන හිතන්නත් කැමති නැහැ. මේ වෙනසට හේතුව මොකක් වෙන්න ඇතිද? මේක කෑමට විතරක්ම සීමා වෙන්නේ නැහැ. අපි අඳින ඇඳුම්, අපි කතා කරන භාෂාව, කෙනෙක් මුණ ගැහුනම ආචාර කරන විදිහ, මේ හැමදේම පිටුපස්සේ තියෙන නොපෙනෙන බලවේගය මොකක්ද? අන්න ඒ අයි සහ කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර හොයන විෂය තමයි මානව විද්‍යාව. ඒක ඇත්තදම අපි ගැනම කියවෙන හරිම අපූර්ව කතාවක්. උදයි එහෙනම් මොකද්ද මේ මානව විද්‍යාව කියන්නේ? ඉතිහාසය, සමාජ විද්‍යාව වගේ මිනිස්සු ගැන කතා කරන අනිත් විෂයන්ගෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද? මේකේ නමේම තේරුම තියෙනවා. ඇන්ත්‍රොපොලොජි කියන වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකකින්. ඇන්ත්‍රොපෝස් ඒ කියන්නේ මිනිසා සහ ලෝගෝස් ඒ කියන්නේ විද්‍යාව. ඉතින් සරලවම කිව්වොත් මිනිසා පිළිබඳ විද්‍යාව. හැබැයි මානව විද්‍යාවේ තියෙන විශේෂම බලය තමයි මේ පූර්ණවාදී ප්‍රවේශය කියන එක. ඒ කියන්නේ මේ විෂය මිනිසා දිහා එක පැත්තකින් විතරක් බලන්නේ නැහැ. හිතන්නකෝ මෙහෙම. පුරාණ මිනිසෙක්ගේ ඇටසැකිල්ලක් විතරක් අධ්‍යයනය කරන්නේ නැතුව මානව විද්‍යාඥයෙක් ඒ මිනිසා පාවිච්චි කරපු මෙවලම්, නිර්මාණය කරපු කලාව, ජීවත් වුණු පරිසරය මේ හැමදේම දිහා බලලා සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න උත්සාහ කරනවා. අතීතය, වර්තමානය, ජීව විද්‍යාව, සංස්කෘතිය මේ ඔක්කොම එකට ගෙනවා. ඉතින් මේ පූර්ණවාදී දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් හරහා. මේ දැක්ම පැහැදිලි කරගන්න මානව විද්‍යාව ප්‍රධාන කොටස් 4කට කඩන්න පුළුවන්. පළවෙනි එක භෞතික මානව විද්‍යාව. මේකෙන් අපේ ජීව විද්‍යාත්මක පැත්ත ගැන හොයනවා. බලංගොඩ මානවයා ගැන කරන පරිශ්‍රණ වගේ දේවල්. ඊළඟට තියෙනවා පුරා විද්‍යාව. ඒකෙන් අතීත මිනිස්සු ඉතුරු කළපු දේවල්, සීගිරිය වගේ තැන්වල කැණීම් කරලා ඒ අයගේ ජීවිත ගැන තොරතුරු හොයනවා. තුන්වෙනියට භාෂාමය මානව විද්‍යාවේ භාෂාව කියන ප්‍රබල මෙවලම හරහා සංස්කෘතිය තේරුම් ගන්න උත්සාහ කරනවා. අවසාන වශයෙන් සංස්කෘතික මානව විද්‍යාව. ඒ කියන්නේ අද ජීවත් වෙන මිනිස්සුන්ගේ විශ්වාස, සිරිත් විරිත් සහ එදිනෙදා ජීවිතය ගැන අධ්‍යයනය කරන ක්ෂේත්‍රය. හරි. දැන් අපි යමු මේ විග්‍රහයේ හදවතටම. අපි හැමෝම නිතරම කතා කරන ඒත් හරියටම අර්ථ දක්වන්න ටිකක් අමාරු මේ සංස්කෘතිය කියන වචනේ ඇත්ත තේරුම මොකක්ද? මානව විද්‍යාවේ පියා විදිහට සලකන ශ්‍රීමත් එඩ්වර්ඩ් ටයිලර් 1871 දී මේකට දුන්න නිර්වචනය තමයි අදටත් පදනම වෙන්නේ. ඔහු කිව්වේ සංස්කෘතිය කියන්නේ දැනුම, විශ්වාස, කලාව, නීතිය, චාරිත්‍ර වගේ හැම දෙම ඇතුළත් සංකීර්ණ සමස්තයක් කියලා. මෙතන තියෙන වැදගත්ම වචන ටික තමයි සමාජීය සමාජිකයෙකු ලෙස අත්පත් කරගන්නා. ඒකෙන් කියවෙන්නේ මේක අපිත් එක්ක ඉපදින දෙයක් නෙවෙයි කියන එක. මේක තවත් සරලව තේරුම් ගන්න සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණ 5ක් තියෙනවා. ඒක ඉගෙන ගන්න දෙයක් මිසක් ජාන වලින් එන දෙයක් නෙවෙයි. 2. ඒක තනියම පවතින්නේ නැහැ. සමාජයක් අතර බෙදා හදා ගන්න දෙයක්. 3. ඒක පවතින්නේ භාෂාව, ජාතික කොඩිය වගේ සංකේත හරහා. 4. සංස්කෘතියේ එක කොටසක වෙනසක්, උදාහරණයක් විදියක ආර්ථිකයේ වෙනසක්, පෞල් ජීවිතයේ ආගමට හැමදේටම බලපානවා. අන්තිම එක තමයි සංස්කෘතිය කියන්නේ එකතන තියෙන දෙයක් නෙවෙයි, ඒක නිතරම වෙනස් වෙන, ගලාගෙන යන දෙයක්. අර පළවෙනි කාරණය, ඒ කියන්නේ සංස්කෘතිය ඉගෙන ගන්නවා කියන ක්‍රියාවලියට කියන විශේෂ නම තමයි සංස්කෘතිකරණය. මේකට හොඳම උදාහරණය තමයි ලංකාවේ ඉපදුන දරුවෙක්ව බිලිඳු කාලෙම ජපානයට අරන් ගිහින් හැදුවොත් ඒ දරුවා කතා කරන්නේ, කන්නේ, හැසිරෙන්නේ ජපන් ජාතිකයෙක් වගේ. ඒකෙන් පැහැදිලිවම පේනවා සංස්කෘතිය කියන්නේ අපේ රුධිරේ තියෙන දෙයක් නෙවෙයි, අපි ජීවත් වෙන පරිසරයෙන් ඉගෙන ගන්න දෙයක් කියලා. ඉතින් මේ සංස්කෘතිය ගැන මෙච්චර ගැඹුරින් තේරුම් ගන්න එකේ ප්‍රායෝගික වටිනාකම මොකක්ද? ඇත්තටම මේ දැනුම අපිට ලෝකයේ දිහා බලන්න අලුත්ම කණ්ණාඩි දෙකක් දෙනා වගේ වැඩක්. මෙතනදී අපිට මුණ ගැහෙනවා එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර අදහස් දෙකක්. පළවෙනි එක තමයි ස්ව සංස්කෘතික කේන්ද්‍රවාදය. ඒ කියන්නේ තමන්ගේ සංස්කෘතියේ කෝණයෙන් විතරක් ලෝකෙ දිහා බලන එක. අපේ විදිය තමයි හරිම විදිය. අනිත් අයගේව අමුතුයි කියලා හිතන්න එක. හැබැයි මානව විද්‍යාවෙන් අපිට පෙන්ලා දෙනවා මීට වඩා හොඳ විදිහක්. ඒකට කියනවා සංස්කෘතික සාපේක්ෂතාවාදී කියලා. ඒ කියන්නේ කිසිම සංස්කෘතියක් හොඳවත්, නරකවත්, උසස්වත්, පහත්වත් නැහැ.
ඒවා එකිනෙකට වෙනස් විතරයි කියන ගැඹුරු අවබෝධය. මේක මෙහෙම හිතමුකෝ. විදේශිකයෙක් ලංකාවට ඇවිත් අපි අතින් බත් කනවා දකින්නවා. ඒ වෙලාවේ එයා අනේ මේක හරි අපිරිසිදු ක්‍රමයක් කියලා හිතුවොත් ඒක ස්ව සංස්කෘතික කේන්ද්‍රවාදය. හැබැයි මේ තමයි මේ සංස්කෘතියේ ආහාර රස විඳින සම්මත ක්‍රමය කියලා තේරුම් ගත්තොත් අන්න ඒක තමයි සංස්කෘතික සාපේක්ෂතාවාදය. ඉතින් මේ මානව විද්‍යාත්මක දැක්ම අද ලෝකෙට වැදගත් වෙන්නේ ඇයි? එකක් මේ ගෝලීය ගම්මානයේදී විවිධ මිනිසුන්ව ගැඹුරින් තේරුම් ගන්න උදව් වෙනවා. ඒකෙන් අනවශ්‍ය අගතිය ගැටුම් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වෙනත් සංස්කෘතින් ගැන ඉගෙන ගන්නකොට අපිට අපේම සිරිත් විරිත් දිහා අලුත් ඇහැකින් බලන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර ව්‍යාපාර සෞඛ්‍ය සේවා වගේ ශිෂ්ටවලදී මේ දෙනුවට හරිම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඉතින් මේ හැමදේම එක අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරු කරනවා. කෙනෙකුගේ සංස්කෘතිය තුළ අපි ඇයි මෙහෙම කරන්නේ කියලා කවදාවත් ප්‍රශ්න නොකර නිකම්ම පිළිපදින දෙයක් මොකක් වෙන්න පුළුවන්ද?